හැමෝටම කොහොමද ඉතින්? ඉතින් ඔන්න ජිම් ගිහිල්ලා වර්ක්අවුට් කරන හොඳ මසල් ග්‍රෝත් එකක් කරගන්න හදන හැමෝටම වටින ටොපික් එකක් අද මම කතා කරන්න යනවා. ඉතින් ඔයාලගේ මසල් ග්‍රෝත් එක ස්ලෝ වෙනවා නම් ඔයාලා හැමදාම කරන්නේ මේ අයිසොලේෂන් එක්සර්සයිස්ද? ඉතින් එහෙනම් මම අද ඔයගොල්ලොන්ට ගෙනත් දෙනවා ඔයගොල්ලොන්ගේ වර්ක්අවුට් එකට නැතුවම බැරි එක්සර්සයිස් කීපයක්. ඔයගොල්ලොන්ගේ වර්ක්අවුට් චාර්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එක්සර්සයිස් කීපයක් තියෙන ඔයගොල්ලොන්ගේ මසල් ග්‍රෝත් එක කරගන්න. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරනවා මොනවද මේ කම්පවුන්ඩ් එක්සර්සයිස් කියන්නේ? කම්පවුන්ඩ් එක්සර්සයිසස් කොහොමද අපේ මසල් ග්‍රෝත් එකට දායකත්වය දෙන්නේ? ඉතින් මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් මේකට මොනවද අපි හේතු මේ එක්සර්සයිසස් තෝරගන්න කොහොමද ඔයගොල්ලෝගේ චවුට් එකේ මේ ටික ඇඩ් කරගන්නේ මේ වගේ දේවල් තමයි මම අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇයි මේ අපි මේ එක්සර්සයිසස් අපේ වර්ක්අවුට් එකේ තියෙන්න ඕනේ කියලා. ඉතින් අපි මුලින් බලමු මේ කම්පවුන්ඩ් එක්සර්සයිසස් කියන්නේ මොනවද කියලා. කම්පවුන්ඩ් එක්සර්සයිසස් කියන්නේ එක එක්සර්සයිසස් එකකින් ඔයාගේ ජොයින්ට් ඔයාගේ මසල් කිහිපයක් වර්ක් කරන මූවමන්ට්ස් වලට එක්සර්සයිසස් වලට අපි කියනවා කම්පවුන්ඩ් එක්සර්සයිසස් කියලා. ඒ උදාහරණයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් මොන වගේ එක්සර්සයිසස්ද කියලා. ඔයගොල්ලෝ කරන ස්ක්වොට් එක, ඔයගොල්ලෝ කරන ඩෙඩ්ලිෆ්ට් එක, ඔයගොල්ලෝ කරන බෙන්ච් ප්‍රෙස් එක, ඔයගොල්ලෝ කරන පුල් අප්ස් එක මේ වගේ එක්සර්සයිසස් ඇවිල්ලා කම්පවුන්ඩ් එක්සර්සයිසස්. ඔයාලා කරන අයිසොලේෂන් එක්සර්සයිස් වලට වඩා ඔයගොල්ලෝ කරන කම්පවුන්ඩ් එක්සර්සයිස් වලින් ගොඩක් ඔයගොල්ලොන්ගේ හොඳ මසල් ග්‍රෝත් එකට මේ කම්පවුන්ඩ් එක්සර්සයිසස් දායකත්වය දෙනවා. ඔයගොල්ලෝගේ වර්ක්අවුට් චාර්ට් එකට කම්පවුන්ඩ් එක්සර්සයිස් ඇඩ් කරගන්න ඕන පළවෙනි හේතුව තමයි මසල් ඇක්ටිවේෂන් එක. ඉතින් කම්පවුන්ඩ් එක්සර්සයිස් කරනකොට මසල් ෆයිබර් වැඩි ප්‍රමාණයක් ඇක්ටිවේට් වෙනවා. එන උදාහරණයක් ගන්න අපි කරන ස්ක්වොට් එක. ස්ක්වොට් එක කරනකොට මසල් කීයක් වර්ක් කරනවද බලන්න. මසල් කිහිපයක්ම වර්ක් කරනවා. අපේ thighs ඒ කියන්නේ quad එක, ඊට පස්සේ hamstring, glutes, core එක, ඊට පස්සේ lower back මේ හැම මසල් එකක්ම වාගේ වර්ක් වෙනවා. ඒ කියන්නේ මසල් වැඩි ප්‍රමාණයක් වර්ක් වෙනවා. එතකොට ඒක අපිට ලොකු දායකත්වයක් දෙනවා මේ අපේ මසල් ග්‍රෝත් එකට මේ මසල් ඇක්ටිවේෂන් ප්‍රමාණය වැඩි නිසා. ඉතින් දෙවෙනි හේතුව තමයි මැකනිකල් ටෙන්ෂන්. ඉතින් මැකනිකල් ටෙන්ෂන් කියන්නේ මොනවද කොහොමද ඒක වෙන්නේ කියලා මම මීට කලින් කරපු වීඩියෝ එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපි කොහොමද ඒක වෙන විදිහ හැමදේම මම විස්තර කරලා තියෙනවා වීඩියෝ එකේ. එහෙම දැනගන්න ඕන කෙනෙක් ඉන්නේ වීඩියෝ එක බලලා ඉන්න මුලින්ම. එතකොට ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනි හේතුව තමයි මැකනිකල් ටෙන්ෂන්. ඉතින් මැකනිකල් ටෙන්ෂන් කියන්නේ මේ මසල් ග්‍රෝත් එකට ලොකු දායකත්වයක් දෙන, ඒ කියන්නේ අපේ අත්‍යවශ්‍යම දෙයක් තමයි මසල් ග්‍රෝත් එකට මේ මැකනිකල් ටෙන්ෂන් කියන්නේ. ඉතින් මැකනිකල් ටෙන්ෂන් එක අපිට හොඳට අපේ මසල් එකට හොඳ ටෙන්ෂන් එකක් දෙන්න පුළුවන් කියන්නේ අපිට හොඳ හෙවි වර්ක්අවුට් කරන්න පුළුවන්. හෙවි බර උස්සන්න පුළුවන්. يعني අපිට හොඳ බරක් කරන්න පුළුවන්. ඒ වගේම එතකොට ඔයගොල්ලෝගේ මසල් එකට හොඳ ටෙන්ෂන් එකක් වැඩි ටෙන්ෂන් එකක් දීලා අපිට හොඳ මසල් ෆයිබර් ප්‍රමාණයක් ඩැමේජ් කරගන්න පුළුවන්. මේ අපේ මැකනිකල් ටෙන්ෂන් එක කියන එක ගත්තාම. ඉතින් මේකත් ගොඩක් ලොකු හෙල්ප් එකක් තමයි ඔයගොල්ලෝගේ මසල් ග්‍රෝත් එකට මේ කම්පවුන්ඩ් එක්සර්සයිස් ඇඩ් කරගන්න එකෙන් ලොකු හෙල්ප් එකක් වෙනවා ඔයගොල්ලෝගේ මසල් ග්‍රෝත් එක කරගන්න. තුන්වෙනි හේතුව තමයි ඔයගොල්ලෝගේ හෝමෝන් රෙස්පොන්ස් එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපේ නැචරල් අපිට මේක හොඳ හෝමෝන් රෙස්පොන්ස් එකක් කරලා දෙනවා. ඒ කියන්නේ අපේ නැචරල් හැමදේම අපිට බූස්ට් එකක් කරලා දෙනවා. අපේ ටෙස්ටොස්ටෙරෝන්, growth hormone මේවා අපිට නැචරල් අපිට හොඳ බූස්ට් කරලා ගන්න පුළුවන්. අපිට පිටින් අමතර මුකුත් ටෙස්ටොස්ටෙරෝන් මසල් ග්‍රෝත් එකට අවශ්‍ය වෙන කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ අපිට මේ කම්පවුන්ඩ් එක්සර්සයිස් කරනකොට නැචරල් මේක බූස්ට් කරලා දෙනවා. ඉතින් ඒ හින්දා මේ බොඩි එක හොඳ මසල් එකක් ක්‍රියේට් කරගන්න හොඳ එන්වයරන්මන්ට් එකක් හදලා දෙනවා අපිට මේ අපේ හෝමෝන් රෙස්පොන්ස් එක නැචරල් කරලා දෙන හින්දා. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ටෙස්ටොස්ටෙරෝන්, growth hormone මසල් බිල්ඩ් එකක් කරගන්න. ඒවා අපිට නැචරලි අපේ බොඩි එකේ සීනීම අපිට නිෂ්පාදනය කරලා දෙනවා වැඩිපුර අපේ මසල් ග්‍රෝත් එක කරගන්න මේ කම්පවුන්ඩ් එක්සර්සයිසස් කරන නිසා. හතරවෙනි හේතුව තමයි ටයිම් සේව් වෙනවා. මොකද්ද මේ ටයිම් එක සේව් වෙනවා කියන්නේ? ඉතින් අපි අයිසොලේෂන් එක්සර්සයිස් කරනකොට අපි එක මසල් එකකට එක එක්සර්සයිස් එක ගන්න කරන්න ඕන. ඉතින් මේ කම්පවුන්ඩ් එක්සර්සයිස් කරනවා නම් අපි එක එක්සර්සයිස් එකකින් මසල් කිහිපයකටම අපේ ට්‍රේන් වෙනවා. උදාහරණයක් ගත්තාම අපි පුල් අප්ස් කරනවා කියලා හිතන්න. පුල් අප්ස් කරනකොට අපේ බැක් මසල් වර්ක් කරනවා, බයිසෙප්, ෂෝල්ඩර්ස්, අපේ කෝ එක වර්ක් කරනවා.
ඉතිං මේ කම්පවන්් එක්සයිසකින් වැඩි මසල් ප්‍රමාණයක් පර්ක් කරන හින්ද අපිට ටයිම් එක අඩුවෙන් රිසාල්ට එක වැඩි පුරගන්න පුළා එක අපිගන් ටයිම් එක ටයිම් එක සේව් කරගන්න පුළුවන් කිය පස්සන එක තම ස්ට්‍රෝම් බේසයක් හදනවා එකන කම්පවන්් ඩිෆ් කරනකොට අපේ ඕරෝල් ස්ට්‍රෙන්න්ත එක වැඩි වෙනවා එකොට අපේ බැලන්ස එක හොඳයි ඒවගේම කෝ ස්ටබලිට එක වැඩි ඉතින් මේවා බිල්ඩ් වෙන හින්ද අප යිසලේෂන් එක්සයිසල්ට වඩා වැඩිපුර එෆෙක්ටිව කරන අපේ බොඩියකට මේ මසල් දෙක බිල්ඩ් කරගන්න මේ ඕරෝල් අපිට හොඳ බෙනිෆිටස් ගොඩක් කම්බෙන මේ කම්පවන්් එක්ස්ටයිසස් කරනකොට මෙන්න මේ හේතු කීපේ නිසා තමයි මම කිව්වේ ඔගුල්ලොන්ගේ වර්කව් එකට නැතුවම් බරි එක්සයිස එකත්තමා මේ කම්පවන්් එක්සයිසස් කිය ති මේ කම්පවන්් එක්සයිස ඔගුල්ලෝ ඇඩ් කරගන්න ගැන ගොඩක් බෙනිෆිට් ඔගුල්ලොන්ට හම්බෙනවා ඔගුලොන්ට යිසලේෂන් එක්සයිස තියෙන් ඕන හැබැයි ඔගුල්ල මේ ඔගුල්ලොම වකව් චාට් එකට ඔගුල කම්පවන්් එක්සයිස යිසලේෂන් එක්සයිසි දෙකම මික්ස එකේ වකව් කරනවනම් ගොඩක් හොඳයි නැතුව මේ යිසලේෂන් විතරක් කරලා කම්පවන්් මගරලා ගොඩක් කටිය මේ ස්කිප් කරන ඩෙල්ලි ස්කෝට් පුලප්සගේ මේකට මේ වපශ්ම එක්සයිස් ටික ස්කිප් කරලාදාන්න ඉතින් එහෙම නැතුව ගුලොන් හොඳ මසල් බිල්ඩයක් කරගන්න ඕනනම් අනිවාර්යයෙන්ම කම්පවන්් එක්සයිසත් ඇඩ් කරගන්න යිසලේෂන් එක්සයිස් ප්‍රමාණයකුත් ඇඩ් කරගන්න ඒ දෙකම බැලන්ස කියගොල්ලොන්ට හොඳ මසල් ග්‍රෝත් එකක් කරගන්න පුළුවන් ඉතින් නිතරම් මං කියන වගේ අර අපි හැමවලේම මේ එක්සයිස්වලට විතරක් ෆෝකස් කරාට වැඩක් නෑ අපි මොන විදියට ට්‍රේන් කරත් අපේ නිවට්‍රිෂන් පාට් එක හරිම වැදගත්වෙනවා මේ අපි මොනවා කරත් අපි මේ කණබොන දේවල් වලින් තමා අපේ ඇගේ මසල් බිල්බෙන් පානැත්තං මේ වර්කව් එක කරා කිය පලියටම ඔගොල්ලොන්ගේ මසල් බිල්් වෙන්න නෑ මොන හොඳ එක්සයිස් කරත් මොන විදියට ට්‍රේන් කරත් ඔගුල්ලොන්ගේ නිවට්‍රිෂන් පැත්ත ඔගුල්ලොම රිකවරි පැත්ත හරියටම නැත්තම් මේ මසල් බිල් කරගන්න හරි අමාරු දෙයක් ඉතින් එහින් අනිවාරය මොගල ට්‍රේන් පැත් ඔගොල්ල හොඳ ෆෝකස් කරනවාගේ ජිම්මකට ගිල්ල හොඳට ජිම්මගේ වකට ෆෝර්මයක් කරනවාගේ ගොල නිවට්‍රිෂන් පැත්තට හොඳ ෆෝකස් කරන්න එක අනිවාරයෙන්ම හොඳ ලොකු ෆෝකස් කරන්න ලොකෝටම ෆෝකස් කරන්න ඕන්තවා මේ නිවට්‍රිෂන් පැත්ත මොකද මේ හැමදේම හරියට බැලන්ස එක යනවනම් ඔගොල්ලන්ට හැමදේම හරි විදියට හරි ගයිඩන්ස් එක යනවනම් හොඳ රිසල්ටයක් ගන්න පුළුවන් ඇතරම ඉතින් ඒකයි මංකව ගොල මේ වකව් එක චාට්ක අනිවාර්ම කම්පවන්් එක්සයිස් ඇඩ් කරගන්න ගොලන්ට ගොඩක් බෙනිෆිටස් තියෙනවා ති හැමවෙලේම වකව් එක ෆෝකස් කරනවාගේ හැමදේම හැම නිතර මේවත් කරන්න ඒ ගන්න අවශ්‍ය දෙවල් ගන්න ඉතින් එහෙම කරගෙන යනවන හොඳ මසල් බීඩයක් කරගන්න පුළුවන් ඉතිං මේ වීඩිය එක ගොල්ලොන්ට හොඳ අයිඩිය ගන්න පුළුවන් මේ මසල් ග්‍රෝත් එක මේ එක්සයිස් වලින් මොනවගේ දායකත්වයක්ද දෙන්න කියලා ඉතින් මේ වගේ වීඩියෝ මං හැම සතියකම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට රිලීස් කරනවා ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ ඔක්කොම දැනුම ඔයගොල්ලන්ට ෂෙයා කරලා දෙන්න ඔයගොල්ලෝ දෙයක් ඉගෙනගෙන දෙයක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට කොහොමද කරන්නේ මොනවද කරන්න ඕන කියලා ඉතින් හැමදේම මගේ කලින් වීඩියෝ ටිකක් තියෙනවා කොහොමද ඔයගොල්ලෝ මොනවද කරන්න කොයි විදිහට ට්‍රේනින් කරන්නේ ඒ වීඩියෝස් බලන්න ගිහලා ඉතින් තමයි වීඩියෝ එකටත් කැමති නම් ඔයගොල්ලෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න දැනුම ඉතින් අනිවාර්යයෙන්ම මේ හැමෝටම හොඳ දේවල් අරගෙන එන්න ඉස්සරහටත් ඉතින් මා විශ්වාස කරන්න ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. See you guys.